යාලුවනේ ඔයාලා කවදා හරි හිතලා තියෙනවද නීතියක් කඩන එකෙන් මිනිසෙක් වීරයෙක් කරන්න පුළුවන් කියලා? අපි හැමදේම අහලා තියෙන්නේ නීති කඩන මිනිස්සු වැරදිකරුවන් වෙනවා කියලා. ඒත් මුළු නින්ජා ලෝකයේම ඉතිහාසය වෙනස් කරපු එකම එක නීතියක් කඩ කරපු නිසා මුළු ලෝකයක්ම ආදරය කරන කණ්ඩායම බිහි වුණා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ආයිබෝවන් යාලුවනේ. ඇනිමේ ලෙවෙන්නේ හා YouTube channel එකට ඔයාලව අදත් බොහොම ආදරෙන් ලොකු උද්‍යෝගයකින් පිළිගන්නවා. අද අපි යන්නේ සාමාන්‍ය ගමනක් නෙමෙයි. අද අපි යන්නේ Naruto Classic Series එකේ මුළු කතාවෙම දර්ශනය ෆිලොසොෆි එක මොකක්ද කියලා මුළු ලෝකයටම කෑ ගහලා කිව්ව අතිවිශිෂ්ට පස්වෙනි එපිසෝඩ් එකේ රිවිව් එකත් එක්ක. ඉතින් මේ එපිසෝඩ් එකේදී මේක කකාෂි කියන අතිදක්ෂ මනෝවිද්‍යාඥයා අපේ වීරයෝ තුන්දෙනාගේ ඔළුව අස්සේ කරපු භයානකම ඔපරේෂන් එකක් ගැන තමයි මේ එපිසෝඩ් එක පුරාවටම විස්තර කරන්නේ. එහෙනම් කොහොමටවත් යන්න එපා. කතාව ඉවරනකම්ම මාත් එක්ක රැඳිලින්න. මොකද අද මං ඔයාලට මේ එපිසෝඩ් එකේ කවදාවත් ඔයාලා නොදකපු ගොඩක් දේවල් පෙන්නනවා. Drop it down, just wanna see you touch the ground. Don't be shy, girl. Hey, girl. Shake your body like a belly dancer. අපි හතරවෙනි එපිසෝඩ් එක නැවැත්තුවේ කොතනින්ද? ඔව්, අපේ හදවත් නැවතුණු ඒ තප්පරේ. සස්කේ කැලේ ඇස්සේ හැංගිලා ඉඳලා කකාෂිට එල්ල කරපු ඒ මාරාන්තික ශූරිකන් ප්‍රහාරයෙන් කකාෂිලේ පෙරාගෙන බිමට වැටෙන තැනි. සතුරා බයෙන් කෑ ගහද්දී සස්කේ පවා ෂොක් වෙලා බලාගෙන ඉන්නවා. Taman ඇත්තටම ජෝනින් කෙනෙක්ව මැරුවද කියලා. ඔයාලත් ඒ තප්පරේදී හිතන්නේ නැති කකාෂි ඉවරයි කියලා නේද? ඒත් යාළුවනේ අපි කතා කරන්නේ කොපි නින්ජා කකාෂි ගැන. ඇසිපිය ගහන වේගෙන් කකාෂිගේ ඇඟ තිබුණු තැන තියෙන්නේ ලී කොටයක් විතරයි. කවරිමිනෝ ජුට්සු. එහෙම නැත්නම් රිප්ලේස් වන් ජුට්සු එකක්. සස්කේට තේරෙනවා Taman කරපු ලොකුම මෝඩකම මොකක්ද කියලා. එයා තමන්ගේ ලොකේෂන් එක තමන් හැංගිලා හිටපු තැන කකාෂිට හෙළි කළා. දැන් දඩයක්කාරයා ගොදුරක් වෙලා ඉවරයි. සස්කේ වෙන තැනකට පැනලා හැංගෙන්න හදද්දී එක පාරටම පොළොව යටින් එන අත් දෙක සස්කේගේ කකුල් දෙකෙන් අල්ලලා කෙලින්ම සස්කේව පොළොව යටට අදිනවා. කකාෂිගේ Earth Style Headhunter Jutsu. ඔව්, සස්කේගේ ඔළුව විතරක් පොළොවෙන් උඩ තියදී මුළු ඇඟම පොළොව යට හිර වෙනවා. මේක නිකන් ජුට්සු එකක් නෙමෙයි. මේක කකාෂි සස්කේට දෙන මෙසේජ් එකක්. ඔයා කොච්චර දක්ෂ වුණත් මට ඔයාව මහ පොළොවත් එක්කම වල දාන්න පුළුවන් කියන එකයි කකාෂි මේ ඔප්පු කරන්නේ. මේ ඔක්කොම ASCII අපේ සකුරා මොකද කරන්නේ? එයා කැලේ ASCII සස්කේව හොය දුවනවා. එකපාරටම එයා දකිනවා පොළොවෙන් උඩට මතුවලා තියෙන සස්කේගේ ඔළුව විතරක්. සකුරා හිතන්නේ කකාෂි සස්කේගේ බෙල්ල කපලා දාලා කියලා. ඒ ෂොක් එකටම සකුරා සිහි නැති වෙලා වැටෙනවා. යාළුවනේ මෙතනින් අපිට සකුරාගේ චරිතයේ තියෙන ලොකුම දුර්වලතාවය පේනවා. එයා නින්ජා ඇකඩමියේ පොත්වලින් පළවෙනිය වෙන්නේ නැති. හැබැයි ප්‍රායෝගිකව සටන් භූමියකදී තමන්ගේ හැංගීම් පාලනය කරගන්න එයාට කිසිම හැකියාවක් නැහැ. එයාට නින්ජා කෙනෙක් වෙනවට වඩා සස්කේ ගැන තියෙන උන්මාදය තමයි එතනදී ඉස්මතු වෙන්නේ. දැන් වෙලාව දවල් 12යි. ට්‍රින් අර කණුවේ බැඳලා තිබුණු එලාම් මොර්ලෝසෝ නාද වෙනවා. ටෙස්ට් එක ඉවරයි. කාටවත්ම සීනු දෙක ගන්න බැරි වුණා. දැන් තුන්දෙනාම ඉන්නේ අර ලී කණු තුන ගාව. අපේ අහිංසක නරුටෝව කණුවක ගැට ගහලා ඇයි දන්නවද? මිනිහා හොරෙන් ගිහින් අර දවල් කැම පෙට්ටි දෙක කන්න හැදුවා. ඒක අතේ මාට්ටු වෙලා තමයි කකාෂි එයාව ගැට ගැහුවේ. බඩගින්නේ හෙම්බත් වෙලා පරාජය දුකෙන් ඔලු පහත් කරගෙන ඉන්න මේ තුන්දෙනා ඉස්සරහට එන කකාෂිගේ බැල්ම දැන් සම්පූර්ණයෙන්ම වෙනස්. එයාගේ මූණේ තියෙන ලොකු කේන්තියක් වගේම කලකිරීමක්. කකාෂි කියන කතා ටික ඇහෙද්දී මේ තුන්දෙනාගේ විතරක් නෙමෙයි අපේ පපුවත් හොස් කාලා පත්තු වෙනවා. ඔයාලා තුන්දෙනාම මේ ටෙස්ට් එකෙන් ෆේල්. ආයෙ ඇකඩමි යන්න නෙමෙයි. ඔයාලට කවදාවත් නින්ජා කෙනෙක් වෙන්න බෑ. නින්ජා කෙනෙක් වෙනවා කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නේ නැහැ. ඔයාලා හිතාගෙන ඉන්නේ මේක සෙල්ලමක් කියලා. කකාෂි එහෙම කියද්දී සස්කේට කේන්ති ගිහින් කකාෂිට පනිනවා. ඒත් කකාෂි තප්පරෙන් සස්කේව බිම දාලා සස්කේගේ ඔළුව පාග ගන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි යාළුවනේ මේ මුළු එපිසෝඩ් එකේම නැත්තම් මුළු නරුටෝ කතාවෙම ගැඹුරුම සහ සංවේදීම තැනකට අපි යන්නේ. කකාෂි අතදික් කරලා එතන තියෙන කළුපාඩ ගල් ස්මාරකයක් දිහාවට කකාෂි කියනවා අර පේන ගල දිහා බලන්න. ඒකේ ගහලා තියෙන්නේ නිකම්ම නිකන් නම් නෙමෙයි. ඒ ගලේ තියෙන්නේ අපේ ගම වෙනුවෙන් සටන් කරලා පණ දීපු වීරයන්ගේ නම්. ඒ කියන්නේ kill in action. සටනකදී මිය ගිය අය කකාෂිගේ කටහඬ මේ වෙලාවේ ගොඩක් බරයි. ඒ වගේම ඒකේ ලොකු වේදනාවක් හැංගිලා තියෙනවා. කකාෂි කියනවා මගේ ළඟම යාළුවන්ගේ නම් පවා ඒ ගලේ කොටලා තියෙනවා කියලා. අපි මේ වෙලාවේ දන්නේ නැති වුණාට කකාෂි මේ මතක් කරන්නේ Tamanගේම ඇස් ඉස්සරහා මැරිලා ගියපු එයාගේ හොඳම යාළුවා ඔබිටෝ සහ එයාගේ ආදරේ වුණු රින්න. කකාෂි මේ තුන්දෙනාට කියා දෙන්නේ මොකක්ද දන්නවද? නින්ජා ලෝකය කියන්නේ ඔයාලා හිතන ෆැන්ටසියක් නෙමෙයි ළමයිනේ කියලා. මේක ලේ කඳුළු සහ මරණයෙන් පිරුණු තැන. තමන්ගේ කණ්ඩායම එක්ක එකට වැඩ කරන්න බැරි තමන් ගැන විතරක් හිතන කුහකයෝ අනිවාර්යයෙන්ම මැරෙනවා. එහෙම නැත්තම් උන් නිසා
එයාලගේ යාළුවෝ මැරෙනවා. කකාෂිගේ මේ කතාවෙන් මේ තුන්දෙනාට තමන්ගේ මෝඩකම් කොච්චර භයානකද කියලා තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කකාෂි කරන්නේ කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු දෙයක්. කකාෂි කියනවා මං ඔයාලට අන්තිම අවස්ථාවක් දෙනවා. හවස ටෙස්ට් එකක් තියෙනවා. ඒකට කලින් සස්කේටයි සකුරාටයි මේ කෑම එක කන්න පුළුවන්. හැබැයි කකාෂි නතර වෙනවා. එයාගේ ඇස් වෙනදටත් වඩා දරුණු වෙනවා. කිසිම හේතුවක් නිසාවත් මේ නරුටෝට කෑම දෙන්න බෑ. කවුරු හරි එයාට කෑම දුන්නොත් ඒ වෙලාවෙම එයා ෆේල් වෙනවා විතරක් නෙමෙයි මම එයාව මරනවා. එහෙම කියලා කකාෂි එතනින් අතුරු දහන් වෙනවා. දැන් හිතලා බලන්න මේ මානසික පීඩනය. මේක තමයි කකාෂිගේ ඇත්තම ටෙස්ට් එක. කකාෂි මේ කරන්නේ ළමයින් තුන්දෙනාගේ මනස එක්ක සෙල්ලම් කරන එක. බඩගින්නේ මැරෙන්න යන තමන්ගේ යාළුවා එක පැත්තකින් අනිත් පැත්තෙන් තමන්ගේ මුළු ජීවිතේම හීනේ වුණු නින්ජා කෙනෙක් වෙන එක සහ කකාෂිගේ මරණ තර්ජනය. සස්කේටයි සකුරාටයි පුළුවන්ද තමන්ගේ යාළුවව අමතක කරලා කෑම කන්න. නරුටෝ බඩගින්නේ බඩින් සද්දෙද්දිත් මට ඕනේ නෑ මට බඩගින්නේ නෑ කියලා බොරුවට hina වෙවි ඉන්නවා. ඒ දකිද්දී අපේ ඇස්වලටත් කඳුළු එන යාළුවනේ. සකුරා කෑම එක කකා ඉදී එක පාරටම සස්කේ තමන්ගේ කෑම එක නරුටෝගේ පැත්තට දික් කරනවා. කන්න සස්කේ කියනවා. සකුරා බය වෙනවා. සස්කේ පිස්සුද? සෙන්සෙ කිව්වා කන්න දුන්නොත් අපිව මරනවා කියලා. හැබැයි මෙතනදී තමයි සස්කේ තමන්ගේ ජීවිතය ගත්තු බුද්ධිමත්ම තීරණය ගන්නේ. සස්කේ කියනවා කකාෂි දැන් මෙතන නැහැ. අනික හවස ටෙස්ට් එකට නරුටෝ බඩගිනි හිටියොත් එයාට සටන් කරන්න බෑ. එයා දුර්වල වෙනවා. ඉතින් එයා දුර්වල වෙනවා කියන්නේ අපේ ටීම් එකම දුර්වල වෙනවා කියන එක. ඉතින් කන නරුටෝ බලන යාළුවනේ ඒ ට්‍රාන්ස්ෆෝමේෂන් එක තමන්ගේ පරිගැනීම ගැන විතරක් හිතපු කිසිම කෙනෙක්ව ගණන් ගත්තේ නැති සස්කේ තමන්ගේ යාළුවා වෙනුවෙන් තමන්ගේ හීනය පවා පරදුවට තියනවා. ඒක දැක්කහම සකුරාටත් තමන්ගේ කෑම එක නරුටෝට කවන්න හදනවා. මොකද නරුටෝගේ අත් දෙකම ගැට ගහලා තියෙන්නේ. සකුරා නරුටෝට කෑම කවන්න හදද්දී නරුටෝගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. ඒක බඩගින්නට අඬනව නෙමෙයි. තමන්ගේ ජීවිතේ පළවෙනි වතාවට තමන් වෙනුවෙන් තමන්ට ආදරය කරන තමන්ව තේරුම් ගත්ත කණ්ඩායමක් පවුලක් ලැබුණා කියන ඒ සතුටු කඳුළු. මේ තුන්දෙනා දැන් නිකම්ම නිකන් ළමයි තුන්දෙනෙක් නෙමෙයි. එයාලා එකිනෙකාට බැඳුණු එකම ටීම් එකක්. අන්නේ කෑම කට නරුටෝගේ කටට යනවත් එක්කම මුළු වහසම කළු කරගෙන මහා සුලි කුණාටුවක් එක්ක කකාෂි තෙන්ට කඩාපාත් වෙනවා. කකාෂිගේ ඇස් වලින් ගිනි පිට වෙනවා වගේ. ඔයාලා මගේ නීති කැඩුවා. ඔයාලා තුන්දෙනාම එකතු වෙලා මාව රැවට්ටුවා. අන්තිම වතාවට මොන හරි කියන්න තියෙනවද ඔයාලට? කකාෂි කෑ ගහනවා. මුළු පරිසරයම බයෙන් ගල් වෙලා. හැබැයි සස්කේ සහ සකුරා බය වෙලා පස්සට යන්නේ නැහැ. එයාලා නරුටෝගේ ඉස්සරහට ඇවිත් හිට ගන්නවා. ඔව් අපි නීතිය කැඩුවා. මොකද අපි තුන්දෙනාම එකයි. අපි එක කණ්ඩායමක්. සස්කේ කෑ ගහලා කියනවා. මේක තමයි කකාෂි බලාපොරොත්තු වුණු දේ. මේක තමයි මුළු ටෙස්ට් එකේම එකම අරමුණ. එක පාරටම කකාෂිගේ මූණේ තිබුණු ඒ භයානක කේන්තිය නැති වෙලා ගිහින් එයාගේ මූණට ලස්සන උණුසුම් හිනාවක් එනවා. මුළු සුලි කුණාටුවකම නැති වෙලා ගිහින් ලස්සන ඉරේලියක් වැටෙනවා. කකාෂි කියනවා ඔයාලා පාස්. නරුටෝටයි සකුරාටයි සස්කේටයි මේක අදාහ ගන්න බෑ. මොකක් අපි පාස්? ඒ කොහොමද? එයාලා අහනවා. එතකොට තමයි යාළුවනේ කකාෂි මුළු නරුටෝ කතාවෙම තියෙන වටිනම සහ බලවත්ම පාඩම අපිට කියලා දෙන්නේ. කකාෂි කියනවා නින්ජා ලෝකේ නීති තියෙනවා. ඒ නීති කඩන මිනිස්සුන්ව අපි සලකන්නේ කුණු විදිහට. ඒක ඇත්ත. හැබැයි තමන්ගේ යාළුවන්න තමන්ගේ කණ්ඩායම අමතක කරලා දාන මිනිස්සු ඒ මිනිස්සු කුණු වලටත් වඩා අන්තයි. මේ වචන ටික හිද්දී අපේ ඇඟේ හිරිකඩු පිපෙනවා නේද? මේක නිකම්ම නිකන් ඇනිමේ එක දෙබසක් නෙමෙයි. මේක අපේ මුළු ජීවිතේටම අදාළ කරගන්න පුළුවන් ලොකුම ෆිලොසොෆි එකක්. කකාෂි හෙව්වේ තමන්ගේ නීති වලට යටත් වෙන රොබෝලා නෙමෙයි. එයා හෙව්වේ තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න පුළුවන් තමන්ගේ යාළුවන්න තමන්ගේ පණටත් වඩා වටිනවා කියලා හිතන මනුස්සකම තියෙන නින්ජාවරු. අන්නේ සැබෑ නින්ජාවරු තුන්දෙනා කකාෂිට අද හම්බ වෙනවා. කකාෂි hina වෙලා කියනවා ටීම් 7 නිල වශයෙන් අදින් දන්නට පටන් ගන්නවා. ඔන්න ඔහොමයි යාළුවනේ මුළු ලෝකයක්ම ආදරය කරන මුළු නින්ජා ඉතිහාසයේම කනපිට ගහපු ටීම් 7 එකේ ආරම්භය වෙන්නේ. මේ පස්වෙනි එපිසෝඩ් එක තමයි නරුටෝ කතාවේ හැරවුම් ලක්ෂ්‍යය. මේ එපිසෝඩ් එකෙන් අපිට කියලා දෙනවා ජීවිතේ කොච්චර අමාරු අවස්ථාවක් ආවත් තමන්ගේ මිනිසුන් අතරින් එපා කියන එක. කණ්ඩායමක් විදිහට එකට ඉන්නවා නම් ඕනම අභියෝගයක් ජය ගන්න පුළුවන් කියන එක.